අද අංකයකට ගෙනත් තියෙන ඉඩම සහ නිවස. මේ නිවස පිහිටලා තියෙන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ වැල්ලව පෝරපොළ ප්‍රදේශයේ. මේ ඉඩමේ සම්පූර්ණ භූමි ප්‍රමාණය ගත්තොත් පර්චස් 15ක පමණ භූමි ප්‍රමාණයක් තියෙනවා. ඉඩමේ ඔප්පුව ගෙන ගත්තොත් සින්නක්කර නිරවුල් ඔප්පුව. මේ නිවසට ජලය සහ විදුලිය සියලු දේමංග සම්පූර්ණව තියෙනවා. මේ නිවස ගත්තොත් අලුතෙන් සාදන ලද නිවසක් වන අතර නිදන කාමර 3ක් සහ සාලය මුළු තැන්ගේ කෑම කාමරය සහ බාත්රූම් එක. මේ ඉඩමේ දෙපැත්තකින් තාප්පය සහ අනිත් දෙපැත්තෙන් කම්බ වැඩවැල් යොදා ගේට්ටු දමා ඇත. මේ නිවසේ සිට ප්‍රධාන බස් මාර්ගයට මීටර් 50ක පමණ දුර ප්‍රමාණයක් තියෙනවා. ස්වභාවික ආපදා වලින් තොර නිදහස් නිස්කලංක පරිසරයක පිහිටලා තියෙන මේ ඉඩම සහ නිවසේ සම්පූර්ණ වටිනාකම ගත්තොත් ලක්ෂ 68ක පමණ මුදලකට තමයි අලෙවි කරන්න බලාපොරොත්තු වෙන්නේ. කැමති කෙනෙක් ඉන්නවා නම් මේ දාලා තියෙන ෆෝන් නම්බර් එක හරහා සම්බන්ධ වෙන්නත් පුළුවන්. ඒ වගේම තමයි මේ දාලා තියෙන මිල ගණන් වල වෙනස් සිද්ධ කරගන්නත් පුළුවන්. වැඩිපුර විස්තර දරගන්නත් පුළුවන්. කෝල් එකක් දාලා බලන්න. අද අංක දෙකකට ගෙනත් තියෙන ඉඩම සහ නිවස. මේ නිවස පිහිටලා තියෙන්නේ අවිස්සාවේල්ල ප්‍රධාන බස් මාර්ගයට මීටර් 500ක් පමණ දුරින් ඉහළ තල්ලු වූ ප්‍රදේශයේ. මේ ඉඩමේ සම්පූර්ණ භූමි ප්‍රමාණය ගත්තොත් පර්චස් 15ක පමණ භූමි ප්‍රමාණයක් තියෙනවා. ඉඩමේ ඔප්පුව ගෙන ගත්තොත් සින්නක්කර නිරවුල් ඔප්පුව. මේ නිවසට ජලය සහ විදුලිය සියලු දේමංග සම්පූර්ණව තියෙනවා. මේ නිවස ගෙන ගත්තොත් නිදන කාමර 3ක් සහ සාලය මුළු තැන්ගේ පිටතින් වැසිකිළියක් තියෙනවා. ස්වභාවික ආපදා වලින් තොර නිදහස් නිස්කලංක පරිසරයක පිහිටලා තියෙන මේ ඉඩම සහ නිවසේ සම්පූර්ණ වටිනාකම ගත්තොත් ලක්ෂ 35ක පමණ මුදලකට තමයි අලෙවි කරන්න බලාපොරොත්තු වෙන්නේ. කැමති කෙනෙක් ඉන්නවා නම් මේ දාලා තියෙන ෆෝන් නම්බර් එක හරහා වලට සම්බන්ධ වෙන්නත් පුළුවන්. ඒ වගේම තමයි මේ දාලා තියෙන මිල ගණන් වල වෙනස් සිද්ධ කරගන්නත් පුළුවන්. වැඩිපුර විස්තර දැනගන්නත් පුළුවන්. කෝල් එකක් දාලා බලන්න. අද අංක 3කට ගෙනත් තියෙන ඉඩම සහ නිවස. මේ නිවස පිහිටලා තියෙන්නේ වැලිවේරිය නාරම්වල ගුරුගේ පන්සල අසල. මේ ඉඩමේ සම්පූර්ණ භූමි ප්‍රමාණය ගත්තොත් පර්චස් 15ක පමණ භූමි ප්‍රමාණයක් තියෙනවා. ඉඩමේ ඔප්පුව ගෙන ගත්තොත් සින්නක්කර නිරෝල් ඔප්පුව. මේ නිවසට ජලය සහ විදුලිය සියලු දේමංග සම්පූර්ණව තියෙනවා. මේ නිවසට ගත්තොත් නිදන කාමර 1ක් සහ සාලය මුළු තැන්ගේ බාත්රූම් එක. මේ නිවස වටේටම තාප්ප ගසා ඇති අතර මේ නිවසේ සිට කොළඹ වැලිවේරිය ප්‍රධාන බස් මාර්ගයට කිලෝමීටර් 1ක පමණ දුර ප්‍රමාණයක් තියෙනවා. ස්වභාවික ආපදා වලින් තොර නිදහස් නිස්කලංක පරිසරයක පිහිටලා තියෙන මේ ඉඩම සහ නිවසේ සම්පූර්ණ වටිනාකම ගත්තොත් ලක්ෂ 48ක පමණ මුදලකට තමයි අලෙවි කරන්න බලාපොරොත්තු වෙන්නේ. කැමති කෙනෙක් ඉන්නවා නම් මේ දාලා තියෙන ෆෝන් නම්බර් එක හරහා සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ වගේම තමයි මේ දාලා තියෙන මිල ගණන් වල වෙනස් සිද්ධ කරගන්නත් පුළුවන්. වැඩිපුර විස්තර ගන්නත් පුළුවන්. කෝල් එකක් දාලා බලන්න. අද අංක 4ට ගෙනත් තියෙන ඉඩම සහ නිවස. මේ නිවස පිහිටලා තියෙන්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ බඩල්ගම නගරයට ඉතාමත් ආසන්නව. මේ ඉඩමේ සම්පූර්ණ භූමි ප්‍රමාණය ගත්තොත් පර්චස් 40ක පමණ භූමි ප්‍රමාණයක් තියෙනවා. ඉඩමේ ඔප්පුව ගෙන ගත්තොත් සින්නක්කර නිරවුල් ඔප්පුව. මේ නිවසට ජලය සහ විදුලිය සියලු දේමංග සම්පූර්ණව තියෙනවා. මේ නිවසට ගත්තොත් නිදන කාමර 3ක් සහ සාලය කෑම කාමරය මුළු තැන්ගේ 2ක් සහ බාත්රූම් 2ක් තියෙනවා. මේ නිවසේ සිට මේගමුව මීරිගම ප්‍රධාන බස් මාර්ගයට මීටර් 900ක පමණ දුර ප්‍රමාණයක් තියෙනවා. ස්වභාවික ආපදා වලින් තොර නිදහස් නිස්කලංක පරිසරයක පිහිටලා තියෙන මේ ඉඩම සහ නිවසේ සම්පූර්ණ වටිනාකම ගත්තොත් ලක්ෂ 75ක පමණ මුදලකට තමයි අලෙවි කරන්න බලාපොරොත්තු වෙන්නේ. කැමති කෙනෙක් ඉන්නවා නම් මේ දාලා තියෙන ෆෝන් නම්බර් එක හරහා සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ වගේම තමයි මේ දාලා තියෙන මිල ගණන් වල වෙනස් සිද්ධ කරගන්නත් පුළුවන්. වැඩිපුර විස්තර දැනගන්නත් පුළුවන්. කෝල් එකක් දාලා බලන්න. අද අංක 5ට ගෙනත් තියෙන ඉඩම සහ නිවස. මේ නිවස පිහිටලා තියෙන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ හංහමුණ ප්‍රධාන බස් මාර්ගයට කිලෝමීටර් 1කමාරක් පමණ දුරින් ඊතනවත්ත ප්‍රදේශයේ. මේ ඉඩමේ සම්පූර්ණ භූමි ප්‍රමාණය ගත්තොත් පර්චස් 12ක පමණ භූමි ප්‍රමාණයක් තියෙනවා. ඉඩමේ ඔප්පුව ගෙන ගත්තොත් සින්නක්කර නිරවුල් ඔප්පුව. මේ නිවසට ජලය සහ විදුලිය සියලු දේමංග සම්පූර්ණව තියෙනවා. මේ නිවසේ ගත්තොත් නිදන කාමර 2ක් සහ සාලේ මුළු තැන්ගේ පිටතින් වැසිකිළියක් තියෙනවා. ස්වභාවික ආපදා වලින් තොර නිදහස් නිස්කලංක පරිසරයක පිහිටලා තියෙන මේ ඉඩම සහ නිවසේ සම්පූර්ණ වටිනාකම ගත්තොත් ලක්ෂ 27ක පමණ මුදලකට තමයි අලෙවි කරන්න බලාපොරොත්තු වෙන්නේ. කැමති කෙනෙක් ඉන්නවා නම් මේ දාලා තියෙන ෆෝන් නම්බර් එක හරහා සම්බන්ධ වෙන්නත් පුළුවන්. ඒ වගේම තමයි මේ දාලා තියෙන මිල ගණන් වල වෙනස් සිද්ධ කරගන්නත් පුළුවන්. වැඩිපුර විස්තර දැනගන්නත් පුළුවන්. කෝල් එකක් දාලා බලන්න. අද අංක 6ට ගෙනත් තියෙන ඉඩම සහ නිවස. මේ නිවස පිහිටලා තියෙන්නේ මෙල්ලෙනිය හන්දියට කිලෝමීටර් 1ක් පමණ දුරින්. මේ ඉඩමේ සම්පූර්ණ භූමි ප්‍රමාණය ගත්තොත් පර්චස් 43ක පමණ භූමි ප්‍රමාණයක් තියෙනවා. මේ ඉඩමේ ඔප්පුව ගෙන ගත්තොත් සින්නක්කර නිරවුල් ඔප්පුව. මේ නිවසට ජලය සහ විදුලිය සියලු දේමංග සම්පූර්ණව තියෙනවා. මේ නිවසට ගත්තොත් නිදන කාමර 2ක් සහ සාලය මුළු තැන්ගේ පිටතින් වැසිකිළියක් තියෙනවා. මේ ඉඩම සහ නිවසේ සම්පූර්ණ වටිනාකම ගත්තොත් ලක්ෂ 45ක වගේ මුදලකට තමයි අලෙවි කරන්න බලාපොරොත්තු වෙන්නේ. කැමති කෙනෙක් ඉන්නවා මේ දාලා තියෙන ෆෝන් නම්බර් එක හරහා වලට සම්බන්ධ වෙන්නත් පුළුවන්. ඒ වගේම තමයි මේ දාලා තියෙන මිල ගණන් වල වෙනස් සිද්ධ කරගන්නත් පුළුවන්. වැඩිපුර විස්තර දැනගන්නත් පුළුවන්. කෝල් එකක් දාලා බලන්න.
අදාංක 4 ගෙනත් තියෙන ඉඩම සහ නිවස. මේ නිවස පිහිටලා තියෙන්නේ මාතලේ ගලේවල ප්‍රධාන බස් මාර්ගයට මුහුණලා පල්ලේ දෙනිය ප්‍රදේශයේ. මේ ඉඩමේ සම්පූර්ණ භූමි ප්‍රමාණය ගත්තොත් පර්චස් 157ක පමණ භූමි ප්‍රමාණයක් තියෙනවා. මේ ඉඩමේ ඔප්පුවගෙන ගත්තොත් සින්නක්කර නිරවුල් ලොප්පෝ මේ නිවසට ජලය සහ විදුලිය සියලු දෙම අංග සම්පූර්ණව තියෙනවා. මේ නිවසට ගත්තොත් නිදන කාමර 3ක් සහ ශාලය මුළුතැන්ගේ බාත්රූම් එක. මේ ඉඩමට ගත්තොත් ගම්මිරිස් පොල් කෙසෙල් වගේ විශාල භෝග රාශියක් තියෙනවා. ඉතාමත් නිස්කලංක නිදහස් පරිසරයක පිහිටලා තියෙන මේ ඉඩම සහ නිවසේ සම්පූර්ණ වටිනාකම ගත්තොත් ලක්ෂ 95ක වගේ මුදලකට තමයි අලෙවි කරන්න බලාපොරොත්තු වෙන්නේ. කැමති කෙනෙක් ඉන්නවා නම් මේ දාලා තියෙන ෆෝන් නම්බර් එක හරහා වලට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ වගේම තමයි මේ දාලා තියෙන මිල ගණන් වල වෙනස් සිද්ධ කරගන්නත් පුළුවන්. වැඩිපුර විස්තර දැනගන්නත් පුළුවන් කෝල් එකක් දාලා බලන්න. අදාංක 8 ගෙනත් තියෙන ඉඩම සහ නිවස. මේ නිවස පිහිටලා තියෙන්නේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ අනුරාධපුර නගරයට ඉතාමත් ආසන්නයේ ප්‍රධාන බස් පාරගයට මීටර් 350ක පමණ දුරින්. මේ ඉඩමේ සම්පූර්ණ භූමි ප්‍රමාණය ගත්තොත් පර්චස් 2.5ක පමණ භූමි ප්‍රමාණයක් තියෙනවා. මේ ඉඩමේ ඔප්පුවගෙන ගත්තොත් සින්නක්කර නිරවුල් ලොප්පු. මේ නිවසට ජලය සහ විදුලිය සියලු දෙම අංග සම්පූර්ණව තියෙනවා. මේ නිවසට ගත්තොත් කුඩා නිවසක් වන අතර නිදන කාමර 2ක් සහ ශාලය මුළුතැන්ගේ සහ බාත්රූම් එක. මේ නිවසට පැමිණීමට අඩි 10ක පමණ පුළුල් මාර්ගය සහ මේ ඉඩම සහ නිවසේ සම්පූර්ණ වටිනාකම ගත්තොත් ලක්ෂ 12.50ක වගේ මුදලකට තමයි අලෙවි කරන්න බලාපොරොත්තු වෙන්නේ. කැමති කෙනෙක් ඉන්නවා නම් මේ දාලා තියෙන ෆෝන් නම්බර් එක හරහා වලට සම්බන්ධ වෙන්නත් පුළුවන්. ඒ වගේම තමයි මේ දාලා තියෙන මිල ගණන් වල වෙනස් සිද්ධ කරගන්නත් පුළුවන්. වැඩිපුර විස්තර දැනගන්නත් පුළුවන්. කෝල් එකක් දාලා බලන්න. අදාංක 9ට ගෙනත් තියෙන ඉඩම සහ නිවස. මේ නිවස පිහිටලා තියෙන්නේ නාරම්මල මැටියගනේ ප්‍රදේශයේ. මේ ඉඩමේ සම්පූර්ණ භූමි ප්‍රමාණය ගත්තොත් පර්චස් 10ක පමණ භූමි ප්‍රමාණයක් තියෙනවා. මේ ඉඩමේ ඔප්පුවගෙන ගත්තොත් සින්නක්කර නිරවුල් ලොප්පු. මේ නිවසට ජලය සහ විදුලිය සියලු දෙම අංග සම්පූර්ණව තියෙනවා. මේ නිවසට ගත්තොත් නිදන කාමර 2ක් සහ ශාලය මුළුතැන්ගේ පිරිසිදු වැසිකිළියක් තියෙනවා. නිදහස් නිස්කලංක පරිසරයක පිහිටලා තියෙන මේ ඉඩම සහ නිවසේ සම්පූර්ණ වටිනාකම ගත්තොත් ලක්ෂ 18ක වගේ මුදලකට තමයි අලෙවි කරන්න බලාපොරොත්තු වෙන්නේ. කැමති කෙනෙක් ඉන්නවා නම් මේ දාලා තියෙන ෆෝන් නම්බර් එක හරහා වලට සම්බන්ධ වෙන්නත් පුළුවන්. ඒ වගේම තමයි මේ දාලා තියෙන මිල ගණන් වල වෙනස් සිද්ධ කරගන්නත් පුළුවන්. වැඩිපුර විස්තර දැනගන්නත් පුළුවන් කෝල් එකක් දාලා බලන්න. අදාංක 10ට ගෙනත් තියෙන ඉඩම සහ නිවස. මේ නිවස පිහිටලා තියෙන්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ දෙල්ගොඩ කටුලන්ද ප්‍රදේශයේ. මේ ඉඩමේ සම්පූර්ණ භූමි ප්‍රමාණය ගත්තොත් පර්චස් 11ක පමණ භූමි ප්‍රමාණයක් තියෙනවා. මේ ඉඩමේ ඔප්පුවගෙන ගත්තොත් සින්නක්කර නිරවුල් ඔප්පු. මේ නිවසට ජලය සහ විදුලිය සියලු දෙම අංග සම්පූර්ණව තියෙනවා. මේ නිවසට ගත්තොත් නිදන කාමර 2ක් සහ ශාලය මුළුතැන්ගේ කෑම කාමරය සහ බාත්රූම් එක. මේ නිවස වටේටම තාප්ප ගහලා ගේට්ටු දාලා අංග සම්පූර්ණයෙන්ම වැඩ නිමා කරපු නිවසක්. මේ නිවසේ සිට ප්‍රධාන බස් මාර්ගයට මීටර් 300ක පමණ දුර ප්‍රමාණයක් තියෙනවා. මේ නිවසේ සිට දෙල්ගොඩ නගරයට කිලෝමීටර් 3ක වගේ දුර ප්‍රමාණයක් තියෙනවා. නිදහස් නිස්කලංක පරිසරයක පිහිටලා තියෙන මේ ඉඩම සහ නිවසේ සම්පූර්ණ වටිනාකම ගත්තොත් ලක්ෂ 56ක වගේ මුදලකට තමයි අලෙවි කරන්න බලාපොරොත්තු වෙන්නේ. කැමති කෙනෙක් ඉන්නවා නම් මේ දාලා තියෙන ෆෝන් නම්බර් එක හරහා වලට සම්බන්ධ වෙන්නත් පුළුවන්. ඒ වගේම තමයි මේ දාලා තියෙන මිල ගණන් වල වෙනස් සිද්ධ කරගන්නත් පුළුවන්. වැඩිපුර විස්තර දැනගන්නත් පුළුවන් කෝල් එකක් දාලා බලන්න. අදාංක 11ට මම ඔයාලට ගෙනල්ලා තියෙනවා ලබුගමු හංවැල්ල ප්‍රධාන බස් මාර්ගයට ඉතාමත් ආසන්නයෙන් පිහිටලා තියෙන දෙමහල් නිවසක්. මේ ඉඩමේ සම්පූර්ණ භූමි ප්‍රමාණය ගත්තොත් පර්චස් 5.6ක පමණ භූමි ප්‍රමාණයක් තියෙනවා. මේ ඉඩමේ ඔප්පුවගෙන ගත්තොත් සින්නක්කර නිරවුල් ලොප්පු. මේ නිවසට ජලය සහ විදුලිය සියලු දෙම අංග සම්පූර්ණව තියෙනවා. මෙම අඩක් වැඩ නිමා කරන ලද නිවසගෙන ගත්තොත් නිදන කාමර 2ක් සහ ශාලය මුළුතැන්ගේ සහ පිටිතෙම වැසිකිළියක් තියෙනවා. මේ නිවසේ සිට 122 හයි ලෙවල් මාර්ගයට සහ කළුවක්ගල හන්දියට කිලෝමීටර් 3ක වගේ දුර ප්‍රමාණයක් තියෙනවා. මේ ඉඩම සහ නිවසේ සම්පූර්ණ වටිනාකම ගත්තොත් ලක්ෂ 27ක වගේ මුදලකට තමයි අලෙවි කරන්න බලාපොරොත්තු වෙන්නේ. කැමති කෙනෙක් ඉන්නවා නම් මේ දාලා තියෙන ෆෝන් නම්බර් එක හරහා වලට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ වගේම තමයි මේ දාලා තියෙන මිල ගණන් වල වෙනස් සිද්ධ කරගන්නත් පුළුවන්. වැඩිපුර විස්තර දැනගන්නත් පුළුවන් කෝල් එකක් දාලා බලන්න. අද එහෙමනම් ගෙයක් තියෙන වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් පුංචි ලයික් එකක් සහ කමෙන්ට් එකක් දාගෙන යන්නත් අමතක කරන්නත් එපා. එහෙමනම් මේ වගේ වීඩියෝ එකකින් නැවත හමු වෙනකන් සියලු දෙනාට සුබම සුබ දවසක් වේවා.